ISTKB ෆවුන්ඩේෂන් ලෙවල් වීඩියෝ සීරීස් එකේ තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලව ආදරයෙන් පිළිගන්න. අපි අද බලන්නේ experience based test technique. අපි ඉතින් ඉස්සෙල්ලා කතා කරා සම්පූර්ණ පාඩම් white box testing, black box testing. ඒ කියන්නේ මේ අපි කතා කරන්නේ testing technique overview. හරිද? මේකේ මම ඔයාලට ආයෙ කිව්වොත් මේකේ කොටස් තුනක් තියෙනවා මූලිකව black box, white box සහ experience based. එතකොට black box එකේදී අපි කතා කරා equivalence partitioning, boundary value, decision table, state transition කියන ඔය හතර. ඊට පස්සේ white box testing එකේදී අපි කතා කරා statement testing, branch testing. දැන් අපි ඇවිල්ලා ඉන්නේ experience based testing technique එකට. එතකොට අපි මේකදී අපි තුනක් කතා කරනවා දේවල් තුනක්. error guessing, exploratory testing සහ checklist based testing. ඉතින් අපි බලමු අද මොකක්ද මේ error guessing කියන්නේ කියලා. එතකොට error guessing කියලා කියන්නේ ටෙස්ට් එකේ experience එක අනුව errors, defects, failures anticipate කරන්න යොදා ගන්න ටෙක්නික් එක. ඒ කියන්නේ මේක ටෙස්ට් එකේ අපි දැන් මේකේ මූලික පාඩමේ නම experience based නේ. එතකොට ටෙස්ට් එකේ තියෙන experience එක අනුව තමයි මේකේ අපි මොකක් හරි කෝඩ් එකක් තියෙනවා අපි සිස්ටම් එකක් තියෙනවා සිස්ටම් එකේ errors defects failures හොයාගන්න use කරන්නේ. එතකොට මේකද depend වෙන්නේ ටෙස්ට් එකේ තියෙන knowledge එක. කියන්නේ domain knowledge එක තියෙනවා නම් එයා මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් මොකක් හරි domain එක medical domain එක සම්බන්ධයෙන් එයා දන්නවා නම් එතකොට එයාට domain knowledge එක තියෙනවා. එතකොට මේ domain knowledge එක මත තමයි මේ error guessing කියන එක පදනම් වෙන්නේ. එතකොට ඩොමේන් නොලෙජ් එක මත කියලා කියන්නේ ඩොමේන් නොලෙජ් එක එකත් ඉන්ක්ලූඩඩ් එක ඇප්ලිකේෂන් එක කොහොමද ඉස්සෙල්ලා වැඩ කරේ how the application has worked in the past ඊට පස්සේ developersලා usually mistakes කරන තැන් සහ එහෙම mistake කරාම කොහෙන්ද defects එන්න පුළුවන් කියලා එයාට idea එකක් තියෙනවා හරිද ඒ වගේම මොන වගේ applications වලදිද ඒ කියන්නේ අනෙක් සමාන applications තියෙන ඒ වගේ සමාන applications වලදී කොතනද failures එන්නේ a type of failures that have occurred in other similar applications වලදී කොතනද මේ වගේ cases එන්නේ කියලා එයාට idea එකක් තියෙනවා. එතකොට අන්න ඒ වගේ වගේ අපිට එයාට error guess කරන්න පුළුවන්. මේක සම්පූර්ණ base වෙන්නේ knowledge එක මත test එකේ තියෙන knowledge එක මත තමයි domain knowledge එක මත තමයි මේක සම්පූර්ණම error guessing කියන එක depend වෙන්නේ. හරිද? ඉස්සරහට මේ කතා කරගෙන යනකොට errors, defects ඊට පස්සේ failures වගේ දේවල් තියෙනවා software එකේ. software code එක defects සහ failures සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ areas වලට තමයි එන්නේ කියලා මේ එයාට එයාගේ තියෙන experience එකෙන් idea එකක් තියෙනවා. එතකොට මොන වගේ තැන්වලද මේ errors එන්න පුළුවන් කියලා කිව්වොත් input errors. හරිද? අපිට එන්න පුළුවන් input errors. එතකොට input errors කියන්නේ මොනවද? correct input එකක් accept වෙන්නේ නැහැ. එහෙම නැත්නම් parameters වල මොනවා හරි වැරදි අඩුපාඩු තියෙනවා. එතකොට input එකක් දෙනකොට ඒකේ errors එන්න පුළුවන්. ඒ වගේම output errors කියලා කියන්නේ output එකකදී output එකක් අපිට දෙනවා wrong format එකක්. ඒ කියන්නේ format එක වෙනස්. ඊට පස්සේ wrong result එකක්. එහෙම නැත්නම් output expectation එකට ගැලපෙන්නේ නැහැ. කියන්නේ expected output එකක් නෙමෙයි එන්නේ. අන්න ඒ වගේ cases එන්න පුළුවන්. එතකොට input වලදී output වලදී ඊට පස්සේ logical errors බලන්න පුළුවන් මෙයාගේ experience ඒ කියන්නේ error එක guess කරලා මෙන්න මේ logic එකේ error එකක් තියෙන්න පුළුවන්. එතකොට එතනදී මොනවා හරි cases miss වෙලා තියෙනවා නම් wrong operators තියෙනවා නම් එහෙම නැත්නම් මොන හරි decision making errors තියෙනවා නම් ඒ වගේ දේවල් මෙයාට guess කරලා අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ computation errors කියන්නේ මොනවද? incorrect operand ඊට පස්සේ එහෙම නැත්නම් wrong computation ඊට පස්සේ එහෙම නැත්නම් calculations වල මොන හරි mistakes errors තියෙන්න පුළුවන් කියලා කියන්නේ එයා මේක ගැන ගොඩක් දන්නවනේ. එතකොට මෙන්න මේ calculations එකේ මෙන්න මෙතන calculation එකේ නම් අනිවාර්යෙන් error එකක් එන්න පුළුවන් කියලා එයා guess කරලා බලනවා.
හරිද? ඊට පස්සේ මේ channel එකට අලුත් කෙනෙක් නම් අපි මේ channel එකෙන් කතා කරන්නේ software quality assurance engineer කියන job role එකට අදාළ කරන සියලුම දේවල්. ඒ කියන්නේ කොහොමද ඔයා software quality assurance engineer කෙනෙක් වෙන්නේ? මොනවාද ඔයාට තියෙන responsibilities? කොහොමද career path එක හදාගන්නේ? මොනවාද ඔයාට තියෙන professional exams, tools and techniques, different testing methods වගේ සියලුම දේවල් අපි මේ channel එකෙන් කතා කරනවා. ඉතින් ඔයා දැනටමත් IT industry එකේ ඉන්න කෙනෙක් නම් ඔයා එහෙම නැත්නම් IT industry එකට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා undergraduate කෙනෙක් නම් මම හිතනවා මේ channel එක subscribe කරලා තියාගෙන bell icon එක click කරලා තියාගත්තොත් ඔයාට වටිනා කියන දේවල් දැනගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. interface errors. interface errors කියන්නේ පැරාමීටර්ස් මොනහරි මිස් වෙලා මොනහරි මිස්ටේක් වෙලා ඊට පස්සේ ටයිප් එක මිස් වෙලා කියන්නේ නිකන් හිතන් ටයිප් එක මිස් වෙලා කියලා උදාහරණයක් කිව්වොත් ඔයාලට ඒක දෙන්න පුළුවන් අපිට ඔන්න ෆෝන් නම්බර් එකක් නම් දෙන්න පුළුවන් වෙන්න ඕන නම්බර්ස් විතරනේ හැබැයි මේකට ටෙක්ස්ට් ඉන්පුට් දෙන්න පුළුවන් අන්න ඒ වගේ ඉන්ටර්ෆේස් එරර්ස් වෙන ඊට පස්සේ මොඩියුල් ඉන්ටරැක්ෂන් ඉෂුස් ඒ කියන්නේ මොඩියුල්ස් අතර ඉන්ටරැක්ට් වෙනකොට මොන හරි ඉෂුස් එන්න පුළුවන් ඒවා ඉන්ටර්ෆේස් ඉෂුස් කියලා ගන්න පුළුවන් ඒ වගේම data errors උත් මෙයාට බලන්න පුළුවන් මෙන්න මෙතන මෙන්න මෙහෙම වෙලා error එකක් එන්න පුළුවන් මෙන්න මේ data එකේ error එකක් එන්න පුළුවන් කියලා මෙයාට guess කරලා බලන්න පුළුවන්. එතකොට data errors මොනවාද කියලා බැලුවොත් incorrect initialize කරලා තියෙනවා වැරදි. ඊට පස්සේ wrong data type එක වැරදි. එහෙම නැත්නම් occupied නෙමෙයි corrupted data. ඒ data එක අපිට එනවා. හැබැයි ඒ data එක corrupt වෙලා නිකන් හිතන්න උදාහරණයක් කිව්වොත් ඔයාලට PDF එකක් එනවා. PDF එකේ තියෙන data ටික පෙන්වන්නේ නැහැ. හරිද? අන්න ඒ වගේ ඒක corrupt වෙලා. අන්න ඒ වගේ cases මෙයාට හොයාගන්න පුළුවන් මේ error guessing කියන එකෙන්. එතකොට අපි අද කතා කරේ experience based test technique එකේ error guessing කියන part එක. ඉතින් මේක experience based testing technique කියලා කියන්නේ මේක depend වෙන්නේ මේ exploratory testing checklist based error guessing කියන එක depend වෙන්නේ experience එක මතම තමයි. හරිද? එතකොට මේ error guessing කියන එකෙන් අපි නෙමෙයි ටෙස්ට් බලන්නේ guess කරන වැඩ එකක් මෙන්න මෙතන තියෙන්න පුළුවන්. එයාට එහෙම කියන්න පුළුවන් මොකද එයා වැඩ කරලා තියෙනවා. එයාට පළපුරුද්දක් තියෙන ඇප්ලිකේෂන් එක කොහොමද ඉස්සෙල්ලා වැඩ කරේ ඊට පස්සේ ඩෙවලපර්ස්ලා මෙන්න මේ ඩෙවලපර් මෙන්න මෙතන මෙන්න මේ වගේ මිස්ටේක් කරයි කියලා එයාට අයිඩියා එකක් තියෙනවා සහ එයා දන්නවා ඒ වගේ සිමිලර් ඇප්ලිකේෂන්ස් වලදී මෙන්න මේ වගේ කේසස් එනවා කියලා. ඉතින් එතකොට එයාට ඒ වගේ කේස් හොයාගන්න පුළුවන්, ගෙස් කරන්න පුළුවන්. එයාට චෙක් කරලා බලන්න පුළුවන් තැන් තමයි ඉන්පුට්, අවුට්පුට්, ඊට පස්සේ ලොජිකල්, කම්පියුටේෂන්ස්, ඉන්ටර්ෆේස් සහ ඩේටා එරර්ස් කියන ඔන්න ඔය වර්ග 6 එන්න පුළුවන්. ඒකත් එක්ක එයාට චෙක් කරලා බලන්න පුළුවන්. ඊළඟට අපි බලමු fault attack එකක් කියන්නේ මොකක්ද කියලා. fault attack in error guessing. error guessing වලදී fault attack එක කියලා කියන්නේ error guessing implement කරන ක්‍රමයක්. ඒ කියන්නේ testersලා possible errors, defects, failures එයාලා list එකක් හදනවා. possible errors, failures, defects list එකක් හදනවා. හරිද? ඊට පස්සේ ඒ list එක use කරලා test design කරනවා. එතකොට ඒ errors සම්බන්ධයෙන් defects හොයාගන්න පුළුවන්. ඊට පස්සේ defects expose කරන්න හරි failures trigger කරන්න හරි මේ list එක use කරන්න පුළුවන්. හරිද? එතකොට මේ list එක use කරලා මේ list එක මේ defects එන එක සහ මේ list එක depend වෙනවා testers ලගේ experience එක මත මේක depend වෙනවා. එතකොට ඒ වගේම past defects failures data මත ඒ කියන්නේ ඉස්සෙල්ලා මොන වගේ defects ද මේකේ ඇවිල්ලා තියෙන්නේ. ඒවා pass වෙලා තියෙනවද? ඒ defects ආයි පාරක් ඒ කියන්නේ reopen වෙලා තියෙනවද කියන එක මත සහ common knowledge එක මත ඒ කියන්නේ software එකේ failures ගැන තියෙන common knowledge එක මත මෙන්න මෙතන නම් කැඩෙන්න පුළුවන් හැම වෙලාවෙම මෙන්න මෙතන හැම වෙලාවෙම කැඩෙනවා. මෙන්න මෙතන එහෙම කියලා අර guess කළා එයාට මේ list එකක් හදාගෙන ඒකත් එක්ක ෆලෝ කරන්න පුළුවන්. මේක තමයි ෆෝල්ට් ඇටැක් ඉන් එරර් ගේසින් කියලා කියන්නේ. එතකොට ෆෝල්ට් ඇටැක් එක සහ එරර් ගේසින් පිළිබඳ ඔයාලට වැඩි විස්තර හොයාගන්න ඕන නම් මෙන්න මේකට ගිහිල්ලා white එක 2002 white එක 2003 Andrew 2006 කියන එකෙන් ඔයාලට තව
විස්තර බලන්න පුළුවන්. ඉතින් අපිට මේ සිලබස් එකේදී කතා කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ ඒක නිසා මම හිතනවා ඉතින් ඔයාලට මේක බලාගත්තා නම් ඇති. සහ මේක සරල දෙයක් ලොකුවට එහෙම ඔලුවට ලොකුවට බර කළා දාගන්න දෙයක් නැහැ. මේ කියලා දෙන්න ටික හොඳට තේරුම් ගත්තා නම් හොඳට අහලා ගියා නම් වැඩේ කොට දාගන්න පුළුවන්. ඉතින් එරගසින් කියන්නේ මේක. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් සෙක්ෂන් එක අපි කතා කරමු. ඊළඟට බලමු එක්ස්ප්ලෝරටරි ටෙස්ටිං කියන්නේ මොකක්ද කියලා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.